නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්තියේ පායා අරුන්දති තරුවෙන් එන්නකම් අම්මට හුඩු නන්දගේ කෙසෙල් කැනක් නේද මේ පර වෙන්නේ. අද නම් කළු කුම්මස් කත හැකි. කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑ තරම් නම්බු ගරුණාම සැලකිල්ල හිතනා තරම් අපි එනදා අරන් ආවේ නෑ. අපි යනදා අරන් යන්නේ නෑ. කවුද බලේ? යකෝ මේ නවනින්ගිලා වැඩේ කරපු එක මූ මට අහු වුණොත් මූගේ මං කපුක වටේ කරකෙන්න දෙන්නේ. හලෝ කට්ටදි මහත්තයෝ බලන්නකෝ මගේ කෙසෙල් කන හොරෙන් කපලානේ. මට මේකට මොකක් හරි කරන්න ඕන. පොල් ගෙඩියක් හරි ගහන්න ඕන පාඩම් උගන්වන්න. ගම්බාර මුත්තගේ පිහිටයි. ඔකට හරියන ගුරුකම හෙන හත ඇදීම පොල් ගෙඩි තුනකුයි කපුරු පැකට් තුනකුයි තෙල් මල් හදුන් කූරු අරන් මේ පැත්තට ආවනම් ගමාලේසි එක අතාරින්නේ ගහන්නේ පොල් අද ඔළුව පැලෙන්න. නන්දා ආවද? මේක ටිකක් භයානක ගුරුකමක්. මං කතා කරනකම් පැත්තකට වෙලා හිටියනම් මේ කියන බඩු සොරාගත්තුන් මකා මිරිකා දිය හෙන ගිනි හෙන විදුලි හෙන පොරෝ හෙන චක්‍ර හෙන මෙඟ හෙන සැර හෙන යන මේකී හෙන හත වැඩි. නන්දා මෙහෙ ආවනම් මේ පොල් ගෙඩි තුන සොහොනක තුම්මන් හන්දියක කෙසෙල් කැන්වත්තේ ගහන්න ඕන. අඳා දොඩා දුකේ සුදු කොඩි දාලා සැපෙලක් දෙට කොඩි දාලා පඩිදාට ඉරිදාට ගාමුද කොල්ල අඩි mau abragado menayaka mata gahuwo කවුද යකෝ මාව කන්න හැදුවේ මම උඹට වැඩිය යකෙක් බුදු අක්කෝ මේ සියාතුමාම බිම වැටිලා ඉන්නවා. සියාතුමාමට යකෙක් ගහලා වගේ කෑ ගහන විදියට නම් අම්මෝ මේකගේ තියෙන බර. අඳා දොඩා දුකේ සුදු කොඩි දාලා සැපෙලක් දෙට කොඩි දාලා පඩිදාට ඉරිදාට ගාමුද කොල්ල අඩි mau abragado menayaka mata gahuwo කවුද යකෝ මාව කන්න හැදුවේ මම උඹට වැඩිය යකෙක් බුදු අක්කෝ මේ සියාතුමාම බිම වැටිලා ඉන්නවා. සියාතුමාමට යකෙක් ගහලා වගේ කෑ ගහන විදියට නම් අම්මෝ මේකගේ තියෙන බර. මම කෙසෙල් කැන් හොරකම් කරේ නැතෝ